අපි අද බලමු නැවේ අපේ ක්‍රූ එක ටොයිලට් පාවිච්චි කරාට පස්සේ ඒ මල අපද්‍රව්‍ය වලට අපි මොකද කරන්න කියලා නැවේදී. දැන් මුලින්ම මේක සම්බන්ධව අපේ මාපෝල් කියලා රෙගියුලේෂන් එකක් තියෙනවා. එතකොට ඒකෙන් තියෙනවා මේකට නීති කීපයක්. මම ටක් ගාලා කෙටියෙන් ඒ ටික ටක් ගාලා කියන්න. හරිද? දැන් අපේ නැවේ මේක අපි කියනවා සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් කියලා. දැන් මේ වගේ ප්ලාන්ට් එකක් නැවේ නැත්තම් අපි නිකන් හෝල්ඩින් ටැංකිය එකට නම් සුවේජ් ඒ කියන්නේ මල පහ එකතු කරන්නේ අපිට ඒක ඩිස්චාර්ජ් කරන්න පුළුවන් ගොඩබිමක ඉඳලා නාවික සතුපුම් 12ක දුරින්. හරිද? 12ක දුරින් තමයි ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම නැවට තියෙන්න ඕනේ නොට් 4ක ස්පීඩ් එකක්. නොට් 4ක ස්පීඩ් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම දැන් අපි මේ පම්ප් එකකින් ඩිස්චාර්ජ් කරන ඒක අර ඉන්ස්ටන්ටේනියස්ලි කියන්නේ එකපාර බුක් ගාලා ගහලා ඉවර කරන්න බෑ. ඒක මොඩරේට් රේට් එකකින් ගහන්න ඕනේ. ඒකට අපි නැවේ මේ නැව්වල තියෙනවා පොඩි වගුවක් දීලා ඒ කියන්නේ නැවේ ස්පීඩ් එකත් එක්ක කොච්චරක් රේට් එකකින්ද ගහන්න ඕනේ කියලා. ඊට අමතරව දැන් අපි ඩිස්චාර්ජ් කරද්දී කිසිම මුහුදු වතුරේ ඩිස්කලරේෂන් එකක් මුකුත් වෙන්න බෑ. ඒ ඇවිල්ලා කිසිම ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් නැතුව නිකම්ම ටැංකිය එකට එකතු කරලා ගහනවා නම්. ඊට අමතරව අපි මේක පොඩි කෑලි වලට කඩලා ඩිස්ඉන්ෆෙක්ට් කරලා නම් අපිට ඒක පුළුවන් ගොඩබිමක ඉඳලා නාවික සතපුම් 3කින් ගහන්න පුළුවන්. ඒකත් අර වගේ මොඩරේට් රේට් එකකින් තමයි රේට් ඔෆ් ඩිස්චාර්ජ් එකකින් තමයි ගහන්න ඕනේ. ඊට අමතරව දැන් අපි මේ වගේ සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකකින් ගහනවා නම් අපිට ඕනම තැනකදී ගහන්න පුළුවන්. ඒක තමයි රෙගියුලේෂන් එක. ඒ වුණාට රටවල් වල තියෙන ලෝකල් රෙගියුලේෂන්ස්. ඒ කියන්නේ සමහර රටවල් වල අපිට පෝට් එකේදී ඩිස්චාර්ජ් කරන්න බෑ. හරිද? දැන් එහෙම නීති තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කොයිම වෙලාවකවත් පෝට් එකේදී එළියට ඩිස්චාර්ජ් කරන්නේ නැහැ. එතකොට අපි ටැංක් එකකට කලෙක්ට් කරන එක තමයි කරන්නේ පෝට් එකේ ඉන්නකොට. ඔය ටික තමයි දැන් බේසික් රෙගියුලේෂන් ටික. දැන් මේක තමයි අපේ නැවේ තියෙන සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක. මේකට කියන්නේ බයොලොජිකල් සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් කියලා. බයොලොජිකල් කියන්නේ මොකද? මේක ඇතුලේ කරන්නේ බැක්ටීරියා වලින් අපි අර සුවේජ් එක ඩයිජෙස්ට් කරන එක තමයි කරන්නේ. මේක ඇතුලේ ස්ටේජස් 4ක් තියෙනවා. දැන් මම මේ ඩයග්‍රෑම් එකකින් මම පැහැදිලි කරන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක ඇතුලේ කුටීර 4ක් තියෙනවා. හරිද? කුටීර 4ක් තියෙනවා. බැක්ටීරියා වලින් තමයි දැන් අපේ මේ මල පහ බැක්ටීරියා මාර්ගෙන් ඩයිජෙස්ට් කරන එක තමයි කරන්නේ. ඩයිජෙස්ට් කරලා ඊට පස්සේ අපි ඒක ඩිස්ඉන්ෆෙක්ට් කරලා මුහුදට ගහනවා. ඩිස්ඉන්ෆෙක්ට් කරන්න ක්‍රම තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ක්ලෝරින් ඇඩ් කරන්න. ක්ලෝරින් ඇඩ් කරන එක ක්‍රමයක්. ඊට අමතරව ඕසෝන් ජෙනරේටර් කියලා එකක් තියෙනවා. එතනින් ඕසෝන් වලින් ඩිස්ඉන්ෆෙක්ට් කරනවා. ආයෙ තියෙනවා UV ලැම්ප් එක කියලා. UV ලැම්ප් එකේ අර අල්ට්‍රාවයලන්ට් මේ කිරණ වලින් ඩිස්ඉන්ෆෙක්ට් කරනවා. හරිද? ඔක තමයි ප්‍රොසෙස් එක. දැන් බැක්ටීරියා මේක ඇතුලේ දැන් තියෙන්නේ ඇරොබික් ඇනොරොබික් කියන ජාති දෙකනේ. අපි එතනින් ඇරොබික් කියන ජාතිය තමයි පාවිච්චි කරන්නේ. ඇරොබික් කියන්නේ ඔක්සිජන් මේ කන්සියුම් කරලා ඒ බැක්ටීරියා එකෙන් මේ සුවේජ් එක ඩයිජෙස්ට් කරනවා. ඒ වුණාට මේක ඇතුලේ ඇනොරොබික් කියන ජාතියක් තියෙනවා. අපි මේ ඇනොරොබික් කියන ජාතිය වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක වර්ධනය වුණාම ඒකනො ඩයිජෙස්ට් කරනවා. හැබැයි අතුරු ඵලයක් විදිහට මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ මීතේන් කියන අර විෂ මේ එක්ස්ප්ලෝසිව් වායු නිකුත් කරනවා ඒගොල්ලෝ. ඒකින්ද අපි මෙතනදී මේ ප්ලාන්ට් එකට අපි ඔක්සිජන් දෙනවා. ඔක්සිජන් දීලා අර එරොබික් කියන බැක්ටීරියා වලින් තමයි අපි ප්‍රයෝජනෙ ගන්න. එතකොට මේකේ පළවෙනි සහ දෙවෙනි කුටීර දෙකට අපි එයා බ්ලෝ එකක් දීලා තියෙනවා. වෙනම බ්ලෝවර් එකක් තියෙනවා. ඒකෙන් අපි මේ කුටීර දෙකට හුලන් දෙනවා අර බැක්ටීරියා මේ වල කාර්ය කරගන්න. ඊට අමතරව අර ඒක දැන් ලොකු සාමාන්‍ය බාර් එකක විතර ප්‍රෙෂර් එකකින් තමයි හුලන් දෙන්නේ. මොකද මේ ඒ ප්‍රෙෂර් එකෙන් අර මේ සුවේජ් ටිකත් අර මික්ස් වෙලා ඒක කෑලි වලට කැඩෙනවා. මේ පොඩි කෑලි වලට කැඩෙනවා බැක්ටීරියා එකට ඩිස්ඉන්ෆෙක්ට් කරන්න මේ ඩයිජෙස්ට් කරන්න ලේසි වෙන්න. ඊට අමතරව තුන්වෙනි චේම්බර් එක ඇවිල්ලා නිකන් ඒක ඇවිල්ලා අර පුනීලක හැඩය තියෙන්නේ. ඒකේ තියෙන්නේ දැන් ඩයිජෙස්ට් වෙලා ඉවර නැති හෙවි ස්ලජ් ටික ඒකේ යටට සෙටල් වෙනවා. එතකොට එතනටත් මේ හුලං කනෙක්ෂන් එකක් දීලා තියෙනවා. ඒ ස්ලජ් ටික ආයේ එයා ලිෆ්ට් කරලා පළවෙනි චේම්බර් එකට යවනවා. ආයේ මුලින් ඉඳන් ඩයිජෙස්ට් කරන්න පටන් ගන්න. එතකොට ඒක
මේ ප්ලාන්ට් එකේ කරන්න ඕන අනිවාර්යම ක්‍රියාවක්. මොකද දැන් ඒ ස්ලජ් ටික යට සෙටල් වෙලා තියෙදි එතන බැක්ටීරියාත් ඉන්නවා. බැක්ටීරියා ටිකත් ඒක ඩයිජෙස්ට් කරන ගමන් තියෙන්නේ. එතකොට අපිට මේ ප්ලාන්ට් එකේ ක්‍රියාකාරීත්වය දිගටම පවත්ව ගන්න අපි එතන ඉතුරුලා ඉන්න බැක්ටීරියා ටිකත් එක්කම අර මේ ඉතුරුලා තියෙන ස්ලජ් ටික පළවෙනි චේම්බර් එකට ආය යවන්න ඕනේ. එතකොට මේ ප්ලාන්ට් එකේ තියෙනවා මේ සයිඩ් ග්ලාස් දෙකක්. ඒ දෙක අපි වොච් එකේදී චෙක් කරන්න ඕනේ අර ස්ලජ් රිටර්න් වෙනවද කියලා. ඊට අමතරව බ්ලෝවර් එක අපි ටයිමර් එකකට අනුව තමයි දාලා දෙන්නේ. කියන්නේ අපේ නැවේ විනාඩි 15ක් බ්ලෝවර් එක දුවනවා 15ක් නවතිනවා. එයා බ්ලෝවර් එක. ඊට අමතරව දැන් චේම්බර් එකෙන් දැන් පළවෙනි චේම්බර් එකට ස්විච් ටික එනවා. ඊට පස්සේ ඒක පිරුණාම ඒකෙන් දෙවෙනි එකට ඕවර්ෆ්ලෝ වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකට ඔහොමම ඕවර්ෆ්ලෝ වෙවි තමයි යන්නේ. ඊළඟට අන්තිම චේම්බර් එක ඇවිල්ලා ඩිස්ඉන්ෆෙක්ෂන් චේම්බර් එක. එතනදී තමයි ඩිස්ඉන්ෆෙක්ට් කරන්නේ. එක්කෝ ක්ලෝරීන් දෙනවා, එක්කෝ ඕසෝන් වලින් ඩිස්ඉන්ෆෙක්ට් කරනවා, එහෙම නැත්නම් UV වලින්. එතකොට අන්තිම චේම්බර් එක පිරීලා ඒක සර්ටන් ලෙවල් එකකට ආවට පස්සේ ඩිස්චාර්ජ් පම්ප් එක ඔටෝ ඔන් වෙනවා. කටින් වෙනවා. ඊට පස්සේ පම්ප් එක දුවලා මේක ඩිස්චාර්ජ් කරනවා. ඊට පස්සේ ලෙවල් එක අඩුනාම ඔටෝ පම්ප් එක කට් ඔෆ් වෙනවා. ඕක තමයි ක්‍රියාවලිය. එතකොට පෝට් එකක ඉන්නකොට අපි සම්පූර්ණයෙන්ම ප්ලාන්ට් එක නවත්තනවා. ඩිස්චාර්ජ් පම්ප් එක ඔටෝ හැම එකම ඔටෝ තියෙන. ඩිස්චාර්ජ් පම්ප් එක ඔටෝ තියෙන්නේ, බ්ලෝවර් එක ඔටෝ තියෙන්නේ, ඕසෝන් ජෙනරේටර් එක තියෙනවා නම් ඕසෝන් ජෙනරේටර් එක ඔටෝ තියෙන්නේ, ඔය ඔක්කොම ඔටෝ තියෙන්නේ. එතකොට පෝට් එකකට ඉන්නකොට අපි බ්ලෝවර් එක ඇරෙන්න අනිත් ඔක්කොම නවත්තලා මේ ඩිස්චාර්ජ් වෑල් එක වහලා සීල් කරනවා පෝට් එකේදී. බ්ලෝවර් විතරක් දුවන්නේ මොකද දැන් මේක නවත්තලා තිබ්බට මේ බැක්ටීරියා වල ක්‍රියාවලිය වෙනවනේ. එතකොට අපි ඔක්සිජන් දුන්නේ නැත්නම් ඕක ඇතුලේ අර එනොරොබික් කියන බැක්ටීරියා වර්ගයේ වර්ධනය වෙන්න පුළුවන්. ඔක්සිජන් නැති හින්දා ඒගොල්ලෝ වර්ධනය වෙලා අර මීතේන් ඊට පස්සේ H2S කියන මේ විෂ වායු ටික ඕක ඇතුලේ හැදෙන්න පුළුවන්. ඒකෙන්ද අපි බ්ලෝවරේ නවත්තන්නේ නැහැ. බ්ලෝවරේ දිගටම දුවනවා. දැන් ඕක තමයි ප්ලාන්ට් එකේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන්. දැන් අපි මේකේ කරන මේන්ටනන්ස් ගැන කතා කරොත් සතියට සැරයක් මේ අපි බ්ලෝවර් එකේ ෆිල්ටර් එක චෙක් කරනවා. ඊට පස්සේ සාම්පල් එකක් අරගෙන අපි සාම්පල් එක චෙක් කරන්න ඕනේ තියෙනවා. නැවේදී අපි කරනවා ඔය මේ කෝලිෆෝම් ටෙස්ට් එක කියලා එකක් තියෙනවා. ඊට පස්සේ දැන් අපි ඩිස්ඉන්ෆෙක්ට් කරන්න පාවිච්චි කරන ක්ලෝරීන් නම් ක්ලෝරීන් ලෙවල් එක චෙක් කරනවා. ඔහොම සෙට් එකක් අපි නැවේදී කරනවා. එතකොට දැන් මේ ප්ලාන්ට් එක ඇවිල්ලා ක්ලාසිෆිකේෂන් සොසයිටි කියන්නේ ක්ලාස් එකෙන් ටයිප් අප්‍රූව් වෙච්ච ප්ලාන්ට් එකක්. එතකොට ඒගොල්ලෝ මේ ප්ලාන්ට් එක හදලා මේ රෙගියුලේෂන්ස් තියෙනවා. දැන් pH අගේ මෙච්චරක් වෙන්න ඕනේ. ඊට පස්සේ කෝලිෆෝම් ලෙවල් එක මෙච්චරක් වෙන්න ඕනේ. ඊට පස්සේ BOD එක මෙච්චරක් අගයක් වෙන්න ඕනේ. එහෙම නීති ටිකක් තියෙනවා. එතකොට මේ නීති වලට ටැලි වෙන්න මේ ප්ලාන්ට් එක හදලා තියෙන්නේ. ඒක ටෙස්ට් එකක් කරලා ඒගොල්ලෝ ඒක ප්‍රූව් කරලා ඒක සර්ටිෆයි කරලා තමයි තියෙන්නේ. එතකොට මොන වෙලාවක හරි අපි ආයේ මේක ටෙස්ට් එකක් කරොත් ඒ ටික ඒ විදිහටම තියෙන්න ඕනේ. අපි ප්ලාන්ට් එක හරියට මේන්ටේන් කරන්න ඕනේ. ඒ ටික ඒ විදිහටම ටැලි වෙන්න. හරිද? ඒක තමයි මේ ප්ලාන්ට් එකේ තියෙන මේ බේසික් අයිඩියා එක. දැන් අර මේන්ටෙනන්ස් ගැන ගත්තම සතියකට සැරයක් අර මම කලින් කිව්ව ටික ඊට අමතරව මාසයකට සැරයක් අපි මේ ප්ලාන්ට් එක ෆ්‍රෙෂ් වෝටර් වලින් වොෂ් කරනවා. දැන් ඒක තමයි මේ ඔය වීඩියෝ එකේ මම පෙන්නලා තියෙන්නේ. අපි මේ ප්ලාන්ට් එකේ උඩ මේ මෑන් හෝල් ටික ඇරලා මේ සම්පූර්ණයෙන්ම ෆ්‍රෙෂ් වෝටර් වලින් හොදලා යවනවා. වොෂ් කරලා ආයෙ පම්ප් අවුට් කරනවා ඒ වතුර ටික. එතකොට දැන් මෙතනදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මෙහෙම වොෂ් කරනකොට දැන් මේකේ තියෙන බැක්ටීරියා ටිකත් ඔහොම යන්න පුළුවන් කියලා. දැන් බැක්ටීරියා ටික පළවෙනි සහ දෙවෙනි චේම්බර් ඇතුලේ තියෙනවා චූඩි ප්ලාස්ටික් නිකන් මේ ටූත් පේස්ට් එකේ මේ ටියුබ් එකක කැප් එකක් වගේ පොඩි ප්ලාස්ටික් කෑලි ගොඩක් තියෙනවා. හින ගොඩක් තියෙන මේ ප්ලාස්ටික් ඒවට කියන්නේ MBBR කියලා. ඒ ප්ලාස්ටික් කෑල්ල තමයි අරගොල්ලෝ ඒගොල්ලන් ගෙදර කරගෙන ඒක තමයි ජීවත් වෙන්නේ. එතකොට බැක්ටීරියා ටික වොෂ් වෙලා යන්නේ සම්පූර්ණයෙන්. අර සෙට්ලින් හොපර් කියන තුන්වෙනි චේම්බර් එකේ තියෙන අර වතුරේ පාවි ඉන බැක්ටීරියා කොටසක් වොෂ් වෙලා යන්න පුළුවන්. ඒනට ඒකෙන් එහෙම බාධාවක් වෙන්නේ නැහැ. එතකොට ඕක තමයි නැවේදී අපි බලපහ මේ ට්‍රීට් කරලා ඒක පාලනය කරන ක්‍රමය.